මුතුගල සර් කියලා සර් කෙනෙක්. එයාගේ අතීතය ගැන ගොඩක් අය දන්නේ හරි අඩුයි. CT100 එකෙන් යන කාලේ මේ මිනිස්සුව ගොඩක් අය දන්නේ නැහනේ. ඒතර පේරාදෙණිය විශ්වවිද්‍යාලේ හොස්ටල් එකට යනකොට ඒ හොස්ටල් එකේ පාර දෙපැත්තේ තියෙනවා මේ පාඩම් කරන තැන්. ඒතර විභාගේ කාලෙට ළමයි සාමාන්‍යයෙන් එක සෙට් එකක් එකතු වෙලා අතන පාඩම් කරනවා. රැය තිස්සේ එළි වෙනකන් සමහරවිට හෙට එක්සම් නම් අද තමයි පාඩම් කරන්නේ. වෙන වෙන වැඩ කර කර ඉඳලා සාමාන්‍යයෙන් ගොඩක් කොල්ලෝ එහෙම තමයි පාඩම් කරන්නේ. සමහරවිට මේ මුතුගල සවත් දන්නේ නැතුව ඇති මම ඔය කියන කතාව. ඇත්තටම CT100 එකෙන් ඔය කියන කෙනා එනවා. ඒතර ඒ කාලේ දුප්පත් කොල්ලෙක්නේ. දිනේෂ් පුතුගල කියන්නේ දුප්පත් කොල්ලෙක් ඒතකොට. ඇවිල්ලා සමහරවිට කොල්ලන්ගෙන් මේ අහනවා මල්ලි කාලා දින්නේ කියලා. එතකොට මෙයාලා මේ චරිත නෙමෙයි. කවුරුත් දන්න චරිතවත් එහෙම නෙමෙයිනේ. එතකොට සමහරවිට කොල්ලෝ කියනවා ඉතින් කාලා ඉන්නේ අයියා අවුලක් නැහැ එහෙම කියලා. හැබැයි කැම්පස් එකේ කොල්ලෝ ඔයගොල්ලෝ දන්නවා පුතේ ඇත්තටම බඩ පිරෙන්න කන් නැහැ. සාමාන්‍යයෙන් අපි සමහර මිනිස්සු කියනවානේ මෙයා මේ ෆේමස් වෙන්න තමයි මේව කරන්නේ රංගපානවා එහෙම කියලා. මම ඒ නිසා මන් දන්න කතාවක් මේ කිව්වේ. මෙයා ඔන්න ඔය කාලේ අර පාඩම් කරන කොල්ලෝ ඉන්නව නේද? ඒතර වැස්සෙන්නේ ඇත්තට වැස්සෙන්නේ ඔය ගුරුවරයා හරිද? ඇවිල්ලා මේ පාඩම් කරන කොල්ලන්ගෙන් අහලා උන් කාලා නැහැ කියලා තේරුණොත් මේ මිනිස්සයා හපව යනවා බයික් එකේ. සමහරලාට මිනිහතේ තියෙන රුපියල් 1000. හරිද? ඒ ගුරුවරයා ඒතර මං එහෙම කිව්වේ අයියා කියන්නකො. ඒතර එයා අතේ තියෙන රුපියල් 1000 2000 වෙන්න පුළුවන්. ඒකට රයිස් අරගෙන ඇවිල්ලා මේ කොල්ලන්ට දෙනවා. ඒතර සමහරලාට එයාට ඊළඟ දවසේ යන්න තිබ්බ තෙල් ටික ගහ ගන්න තිබ්බ සල්ලි වෙන්න පුළුවන් ඒක. ඒ ඔයාලා හිතනවා අපිට එහෙම කරන්න පුළුවන්ද කියලා නෑ. සාමාන්‍ය එහෙම නෙමෙයි ඉතින්. අමාරු වෙන ටිකක් අපිට ඒක අපි මේ අමාරුවෙන් මහන්සියෙන් ක්ලාසස් කරලා මොනවා හරි ඒ කාලේ චුට්ටක් හොයාගන්න පොඩි සොච්චමක් අරගෙන එනකොට කවුරු හරි බඩගින්න හිටියා කියලා අහපව ගිහිල්ලා කෑම එකක් ගෙනල්ලා රයිස් එකක් ගෙනල්ලා උට කන්න දීලා යනවා. හරි අඩුයිනේ නේද? අපි කරන්නේ නම් අපි කාලා එනවා. සාමාන්‍ය එහෙමනේ. ඒතර Taman තියෙන මුදල වල හිතන්න එහෙම ඇවිල්ලා එහෙම දෙනවා කියලා කියන්නේ. ඒතර මේ මිනිස්සයා ඇත්තටම මම ඒකයි කියන්නේ මෙතනින් අදහස් කරේ. ඇත්තටම අර ශෝභනයට කරන ඩයල් එකක් නෙමෙයි. එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඒක නිකන් එයාගේ ඇඟෙන් ආපු ඉස්සරින් ධම්ම කාලේ ඉඳලා එකක්. ඒක ditta ධම්ම වේදනීයව වෙන්න නැති යාට ඵල දීලා තියෙන්නේ. ඒ කියන්නේ අර දීම කියන එක හොඳට ප්‍රගුණ කරපු එකක් නැති කාලේ. ඒ නිසා මෙයායින් Tamanට නැති කාලෙත් මිනිස්සුන්ට දුන්න ඇත්තටම. බඩකින්න නිවලා තියෙනවා ඔය දැන් ගිහිල්ලා හෙලිකොප්ටරේ ෂෝ දානවා කියලා කවුරු හරි කියනවා නම් මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ ඒකයි. ඒ කාලේ කවුරුත් දන්නේ නැති චරිතයක් විදියට ඉන්නකොටත් මේ මිනිස්සු එහෙමයි. ඒ දවස්වල ඒ දුන්න දීම වෙන්න පුළුවන් දැන් මතක තියාගන්න එයාට ඔය හරියයි. ඒ නිසා ඒකට මේ කවුරුත් අතනම් බැලලා වැඩක් නැහැ. කවුරු හරි කියනවා නම් එයා ඒක ෂෝ එකක් කියලා මං සම්පූර්ණයෙන් කියනවා ඒක එහෙම නැහැ කියලා. මොකද අප්‍රසිද්ධ එයාව කවුරුත් දන්නේ නැති කැම්පස් එකේ ඉන්න සාමාන්‍ය කොල්ලෙක් විදියට ඉන්න කාලේ හරියද? මෙයා දුන්නා. ඒ නිසා දැන් ඔය හෙලිකොප්ටරේ ගිහිල්ලා දුන්නත් මොනවද දුන්නත් කොහොම දුන්නත් ඒ මිනිස්සයාට ඒ දීම කියන එක ප්‍රගුණ කරපු මිනිස්සෙක්.